හැබැයි අපි හාපික් දානවද? ඒ නිසා ඩෙටෝල් පාවිච්චි කළාට කමක් නැහැ. අවම පාවිච්චි තියාගන්න නෑ ගෙවල්. මොකද දන්නවද? නැත්තම් අපිට හැමදාට මොන වෙයි මොනවද? ඔය උණු කර නිවාගත් ජලයේ පානය හොඳයි. ඔයාලා ටැප් වතුර පාවිච්චි කරනවා නම් ගෙවල් වල. ඔයාලා අනිවාර්යෙන් ෆිල්ටර්ස් පාවිච්චි කරන්න ඕන. එක්කෝ අනිවාර්යෙන් උණු කරලා නිවාගෙන ගන්න ඕන. ෆිල්ටර් එකක් එම තියාගන්න මේ සාමාන්‍ය ටැප් වතුර නගින්නේ. අම්මෝ මේක බොන්න එපා. මට වඩවලකින් බියගේ මේකෙන් ෂුවර් නෑ මට. අපි දන්නවද ඔය ටැංකියට වැඩ කර කර හිටපු එක වැටලාද කියලා? ඌ හැන්දෑවියකින් නාලා ගෙදර යනද කියලා අවුද්දන්නේ. ඒ වගේ වුණා අපි ඉන්නේ. අනේ පහුවදා ඉන්න ඕනේ ඉඳ එක සරමයි ගෙනාවේ. ඒක හොදලා වනලා ඌ ටැංකියෙම. අපි දන්නේ නෑනේ. ඌ ටැංකිය හොදද්දි පොඩි චූ පාරක් දානවා. අපි දන්නේ නෑනේ. අට සිරි පරම්පරාවම ඇඳි ගෑවිලා යනවා නේද? අපි බොනකොට ක්ලෝරින් රහිනව නේද? එහෙම එන්න බෑ. නඩු දැම්මේක අපිට. පාරිභෝගික අධිකාරිය සම්බන්ධ කරලා නඩු දැම්මේක. ක්ලෝරින් දාන්න ඕන ඝන මිලිලීටර් නේ වතුර මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 2.2. ඒක තමයි සාන්ද්‍රණය. මේක ඔයාලා දන්නේ නැති උනාට වෙන්නේ මොකක්ද දන්නවද? පියදාස එන්නකෝ. අපේ මේ පුතාගේ අර පොඩි වැඩක් තියෙනවා මම යන්න ඕන හදිසියේ. ඔයා ඉන්නව හැන්දවලක ඉන්නව නේද? ඔව් සර් ඉන්නවා කියනවා. අර පැකට් දෙකක් දාන්න ටැංකියට. කෝ මචකෝ. අර තියෙන පැකට් දෙකක් දාන්න. හැන්දවේ පියදාස ඔය පොඩ්ඩක් ඔය ඒවා මේවා පැතිවල ගිහින් එන්නේ. පැකට් 2-4 වෙලා තමයි පියදාසට පේන්නේ. ඌ කල්පනා කරනවා මේ පැකට් 2ක් දානවට වඩා 4ක් දැම්මහම සෑහෙන විස බීජ තොගයක් විනාශ වෙන්න පුළුවන්. සමහර එවුන්ට මතක නැහැ. 2ද 4ද 3ද මන් දන්නේ ඔන්න කමන්නේ කිව්වා ගත්තා. දෙහිලා අරිනවා. උදේට අපි මේක අරිනකොට දුන් දානව නේද වතුරේ? සුදු පාටයි. අපි විතරයි ළමයි මෙහෙම වෙන රටවල නම් කෙලින්ම නඩු දානවා. අපි කමක් නැහැ. එච්චරයි. කමක් නැහැ. හරි. මැරෙන්නම්කෝ කමක් නැහැ.